මිනිසුන් නොමිනිසුන් සිටින සමාජයේ යහපත් ගුණධර්ම පොතෙක් දුරට වේදැයි සිටිය නොහැකි අවස්ථාවක කෘතෝපකාර කිරීමෙන් නැවත කෘතෝපකාරයක් බලාපොරොත්තු වේදැයි නොසිතන යුගයක අද ඉර පායනවාද කියන දේ විශ්වාස කිරීමට නොහැකි අවස්ථාවක හඳද මේ කියන හඳද අඳුරගත නොහැකි අවස්ථාවක අද සියලුම සිතුම් පැතුම් අදහස් උදහස් මිනිසුන්ගෙන් නැකිලා යන අවස්ථාවක ගුණ ධර්ම යට යන අවස්ථාවක මිනිසුන් අද එකිනෙකාට ඇනකොටා ගන්න අවස්ථාවක බිහි වෙන කලි යුගයක අරුමයයි අද මේ දකින්නට තිබෙන්නේ. ඒක අද උදාහරණයක් වශයෙන් මේ පවතින ආණ්ඩු ක්‍රමය අපිට දකින්න පුළුවන්. එහි හරයක් නැහැ. හරයක් බලාපොරොත්තු වුණත් හරයක් අපිට දකින්න නැහැ. අද උත්තරීතර පාර්ලිමේන්තුවේද කිසිම හරයක් නැති සාකච්ඡා කිසිම හරයක් නැති සංවාදයි අද ගොඩ රැගෙන්නේ. එදා තිබ්බ ගරු ගම්භීරත්වය අද වැල්ලා තිබෙනවා. බල්ලා එහෙමනම් අද ආගම දහම විවේචනය වෙන සමාජයක කොල්ලද බල්ලද කියලා තැනට වැටිච්ච යුගයක් අද පාලකයෝ කිසිම වගකීමකින් තොරවයි කටයුතු කරන්නේ. මෙරටේ නීතිය වල් වැදිච්ච අවස්ථාවක් අපිට පෙනෙන්නේ. අද ආගම දහමට තිබෙන්නේ අඳුරුම යුගය. අද දෙමව්පියෝ අඳුරන්නේ දුවා දරුවා ඉන්න අවස්ථාවක්. ගුරුවරු අඳුරන්නේ නැති දරුවෝ ඉන්න සමාජයක්. එහෙනම් අද එකිනෙකාට සංවාද වෙන අද අඳුරු කළු පැහැගෙන වෙච්ච අවාසනාවන්ත යුගයකටයි මේ අතපොවන්නේ පනපොවන්නේ කියන එක අපි මේ සමාජයේ ඉන්න සියලු බුද්ධිමතුන් සහ විචාරකයන් සහ මේ සමාජයේ සිටින උගතුන් සෑම දෙනාම එක්රොක් වී මේ තිබෙන යන මාවත අඳුරු මාවත යහපත් මාවතකට ගැනීමට අප කටයුතු කළ යුතු වෙනවා. ඒ නිසා අද දරුවෝ අයාලේ යනවා. අද දරුවෝ කරන කියන දේ දකින්නකොට සමාජයේ පාරතොටේදී අද වගකීමකින් තොරව තමයි අද දරුවන්ගේ ජීවිත අවාසනාවන්ත භාවයකට නැත්නම් මුඛයකටයි පිවිසලා තිබෙන්නේ. ඒ නිසා අද මේ යුගය අප වෙනස් කර යුතුයි. කලි යුගයේ නෙමෙයි. එහෙනම් තිබෙත් ජාතිකයේ මහින්ද හාමුදුරුවෝ කියලා තියෙනවා කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ හිස් මොළ තිබිද්දිත් මේ වග නොතකන්නේ ඇස් ගෙඩි දෙකට හෙම ගැහිලාද සිහලුනේ. ජාතියක් වශයෙන් සිංහල ජාතිය එදා මෙදා තුර හැමදාම මේ රට පාවලා දුන්නා. මේ රට අගාධයට ඇදලා දැම්මා. එහෙනම් වාසිය තකා යන මහ ජාතියක් බවට අද පරිවර්තන වෙලා තියෙනවා කියලා මදකට සිතන්න මම සමාජයේ කතිකාවතකට පියන ගන්නට සියලු ජනතාවට ඇරයුම් කර සිටිනවා.